හෙලෝ මම වාසනා. ඉතින් මම හිතුවා වීඩියෝ සීරීස් එකක් පටන් ගන්න ඩිජිටල් ආර්ට් ගැන සිංහලෙන් කියලා දෙන්න. ඉතින් ඔයාලා ඩිජිටල් ආර්ට් ගැන ඉගෙන ගන්න කැමති නම් මේ වීඩියෝ එක දිගටම බලන්න. මේක ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක්, පළවෙනි වීඩියෝ එක. එතකොට මම බලාපොරොත්තු වෙනවා මේකේ එපිසෝඩ් විදිහට ටික ටික ඩිජිටල් ආර්ට් ගැන ඔයාලට කියලා දෙන්න මම දන්න දේවල්. අද බලමු ඩිජිටල් ආර්ට් කියන්නේ මොනවාද? කොහොමද ඒක පටන් ගන්නෙ? මොන වගේ දේවල්ද අපිට ඒකට ඕනි වෙන්නේ? ඩිජිටල් ආර්ට් කියන්නේ මොනවාද? ඩිජිටල් ආර්ට් එකක් කියලා කියන්නේ පැන්සලක් එහෙම නැත්නම් පේන්ට් වලින් පාට වලින් අඳින නිකන් ලේක එහෙම නැත්නම් කැන්වස් එකක අඳින චිත්‍ර වගේ නෙවෙයි. අපි විද්‍යුත් උපකරණ භාවිතයෙන් අඳින චිත්‍ර වලට තමයි අපි ඩිජිටල් ආර්ට් එක කියලා කියන්නේ. ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට ඩිජිටල් ආර්ට් කරන්න මොනවද ඕන වෙන්නේ? පළවෙනි දේ තමයි ඔයාට මොකක් හරි ඩිජිටල් ආර්ට් අඳින්න මොන හරි ටූල් එකක් ඕන වෙනවා. ඒක ඔයාට සමහරට වගේ කම්පියුටර් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම ෆෝන් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ටැබ් එකකින් වෙන්න පුළුවන්. තව දැන් කම්පියුටර් එකේ චිත්‍ර අඳිනවා නම් මවුස් එක යූස් කරලා අඳින්න අමාරු හින්දා ඔයාලට පුළුවන් ග්‍රැෆික් ටැබ් කියලා දෙනවා. ග්‍රැෆික් ටැබ් එකක් යූස් කරන්න. ඒ වගේ ගොඩාක් දැන් වෙනකොට එක එක විදිහේ උපකරණ තියෙනවා ඩිජිටල් චිත්‍ර කරන අයට. ඊළඟට අපි කතා කරමු කොහොමද අපි ඩිජිටල් ආර්ට් පටන් ගන්නෙ. මම ඩිජිටල් ආර්ට් පටන් ගත්තේ මගේ ෆෝන් එකෙන් ඩිජිටල් ආර්ට් අඳින්න පුළුවන් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා ඇඟිල්ලෙන් තමයි ස්ක්‍රීන් එක උඩ චිත්‍ර ඇඳේ. ඕනි කෙනෙක් ඉගෙන ගන්න ආස කෙනෙක්ට ඒක පටන්ගෙන වීඩියෝස් බලලා ටියුටෝරියල්ස් බලලා එහෙම නැත්නම් ක්ලාස් එකකට ගිහිල්ලා ඒක ඉගෙන ගන්න පුළුවන්. දැන් ඕනි තරම් සෝසස් තියෙනවා. ඊළඟට මම කතා කරන්නේ ඇයි අපි ඩිජිටල් ආර්ට් කරන්නේ. ඕනෙම ආර්ට් ස්කිල් එකක් ඔයාලට විනෝදාංශයක් විදියට කරන්න පුළුවන්. ඔයාලා කැමති දෙයක් අඳින්න, ඔයාලා ආස දේවල් අඳින්න පුරුදු වෙන්න ඒක ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒක ඉන්කම් සෝස් එකක් විදියට භාවිතා කරන්න. කස්ටමයිස්ඩ් ඉලස්ට්‍රේෂන්ස් ඇඳලා දෙන්න. කියන්නේ මොන හරි කාට හරි ටැග් එකක් දෙන විදිහේ චිත්‍ර අඳින්න පුළුවන්. ඊට පස්සේ පොඩි අයගේ කතන්දර පොත්වල චිත්‍ර අඳින්න පුළුවන්. ඒ කියන්නේ children's book illustration කියන්නේ ලොකු ෆීල්ඩ් එකක්. ඊළඟට වෙඩින් කාඩ් වගේ ඒවා ඩිසයින් කරන්න පුළුවන්. ඊට පස්සේ 2D games වලට ඕනි ආර්ට් අඳින්න පුළුවන්. ඇනිමේෂන් ඉගෙන ගන්න පුළුවන්. ඒ ඔක්කොම මේ ඩිජිටල් ආර්ට් වලින් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ ඔයාලට ගොඩාක් පාර්ට්ස් තියෙනවා. එකෙන් තව ඉස්සරහට යන්න කැමති නම් මගේ චිත්‍ර බලන්න කැමති අය මගේ FB account එක තියෙනවා Vavi Draws My Instagram TikTok ඒ ඔක්කොගෙම මම ඉන්නවා. ඊළඟ මගේ accounts follow කරන්න. ඊට පස්සේ ඔයාලට මේක ගැන තව දැනගන්න ඕනේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට මට ඊළඟ වීඩියෝස් වලදී ඒවා කතා කරන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. තකන් thank you bye.